The Stories of Music with සංගීත ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙනාට කරක් ස්තුතියි. අද අපිත් එක්ක එකතු වෙන්නේ ඩුවෝ. දෙන්නේ ඇත්තරම මල්ටිලට කියන්න යොත් මම ගොඩාක් තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එකට ප්‍රොඩියුසර් කෙනෙක්, රැපර් කෙනෙක්, මැනේජර් කෙනෙක්, ලිරික්ස් රයිටර් කෙනෙක්, සිංගර් කෙනෙක් a lot. ඉතින් අපි පිළිගමු මේ දෙන්න අදීෂ බීට්ස් පසියා. Thank you very much. අදත් එක්ක join වුණාට. Thank you අපිට invite කරාට අනිවාර්යයෙන්ම. Thank you අදීෂ. Thank you පසි. අදත් එක්ක එකතු වුණාට. ඉතින් කොතනින්ද පටන් ගන්න? මම හිතන්නේ අදීෂ කියන්නේ ලංකාවේ අද ඉට් මේකර් ප්‍රොඩියුසර් සඳක්‍රලා නරන් කාලවත්කම් සනාගේ සීසන් දෙකම අදීෂ කරේ. ටිකම් පෙට්ටගෙන් ගොඩක් ප්‍රොඩක්ෂන්ස් කරලා තියෙනවා අපයි ඉට් සොට්ස් ගොඩක්. ඉතින් අපි අදීෂයෙන් පටන් උනේ පස්සේ. අනිවාර්යයෙන්. ඉතින් අදීෂ පටන් කියනු කොහොමද මේ ඉට් මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් වුනේ? හිට් කියන්නේ මාර විදියට ඒ කියන්නේ හිට් එක කියන්නේ ඇත්තට මම නම් හිතන්නේ මාර විදියට මහන්සි වෙන්න ඕනේ වැඩක් කරන්න. ඒ කියන්නේ උනන්දුව තියෙන්න ඕනේ. හිට් එකක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. කියන්නේ හිට් වෙන සින්දු ගොඩක් ඒවා තියෙනවා නෝමල් යන විදිහට කිව්වොත් එහෙම එක සින්දු හිට් වෙනවා. මම කියන්නේ ගොඩක් උනන්දු වෙලා හොඳ ලොකු හිට් එකක් කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕන, උනන්දු වෙන්න ඕනේ. හිට් සින්දුවක් කරන්න. එතකොට ඒකේ මුල ඉඳන් බැලුවොත් ලිරික්ස් රයිටර්ගේ ඉඳන් මෙලඩි එක, එතකොට ට්‍රැක් එක කොහොමද හැදෙන්නේ, මික්ස් මාස්ටර් එක, ඒ දේ හැමදේම බලපාන, අනිත් එක මාකටිං එක හැමදේම බලපාන හිට් එකක් කරන්න ඉතින්. අපි පසී ගැන කතා කරොත් එහෙම මල්ටි ටැලන්ටඩ් අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම සික්ස් රයිටර් කෙනෙක්, සියර්, රැපර්, ආටිස්ට් මැනේජර් කවුරු මැනේජ් කරන්න පස්සේ අපි ඩොකේ උමේ ඒ තාවිත් මේන් ඊ ආටිස්ට් ක මැනේජ් කරන වෙල් එක්ස්පීරියන්ස් මැනේජර් කෙනෙක්. ඉතින් පස්සේ මිදස් මොකද කළේ? වැඩටි කරගෙන යනවා ඉතින්. මේන් ෆෝකස් කරන්න පොඩ්ඩක් එලියට ප්‍රොඩක්ෂන් තමයි ගොඩක් කලාට වෙන්නේ. තනම් කරගන්න ටයිම් එකක් තිබ්බේම නැහැ. අතිශයත් ගෙන් එළිය වැඩ තමයි ගොඩක් කලාවට ලියන්න කියලා. ඒ කියන්නේ රැප්ස් වලට අමතරව ගොඩක් ක්ලාසික් හිටන් අපි වැඩ කරනවා. එක තැනක හිර වෙලා නැහැ. ඒකත් එක්ක ඉතින් වැඩ වැඩි. ඒකයි ප්‍රශ්න. මම දැන් අතර ප්‍රශ්න ස්පෙસિෆිකලි දෙන්නගේ කවුරුතුරුම ප්‍රශ්න නැහැ. ඇත්තද? ඔයාලා එකට ටීම් අප් එකක් වැඩ කර අනියා මියුසික් ඉන්ඩස්ට්‍රී එක අවුරුදු 10කට විතර කලින් අදීෂ මම පටන් ගන්න කාලේ ඉබුනුස් සිටුේෂන් එක ඇරිසිට් සිටුේෂන් එක සම්පූර්ණ වෙනස්. ගොඩක් අවෑනස් ඇවිල්ලා තියෙනවා. ගොඩක් රූල්ස් දේශීය නැවිලා ඔබ්වියස් ටු සෙවිඩ පබ. මේ වැඩ කරගන්න පහසු වීමත් එක්ක මේ ඉන්ඩස්ට්‍රී ඉවර්ෂන් එක කොහොමද ඇත්තේ බෝරස් එක කොහොමද? මම නම් හිතන්නේ ඇත්තටම ඉස්සර තිබ්බ ඉස්සරවා කියන වගේ ඇත්ත කතාව. ඉස්සර එහෙනම් මහන්සි වෙනවා. ඒ කියන්නේ ඉස්සරම තිබ්බ රෙකෝඩින් එකක් ගන්න ගියත් මම මේ පැත්තෙන් කතා කරන්න. රෙකෝඩින් එකක් ගන්න ගියත් එකවර ඉන්ස්ට්‍රුමන්ට් ටික ඔක්කොම ප්ලේ කරලා එකවරම එකම තැටි වදින්න ඕනේ. හරිද? වන් ටේක් ගන්න ඕනේ. හරිද? එතකොට ආයෙ වැරදුනොත් ආයෙ කරන්න ඕනේ. දැන් ඇවිල්ලා තියෙන ටෙක්නොලොජි එකත් එක්ක දැන් අපිට පුළුවන් රෙකෝඩින් එකක් වුණත් අරගෙන පිච් එකක් වුණත් අවුට් ගියත් මොනාරි එතකොට ගහන ඉන්ස්ට්‍රුමන්ට් එකක් වුණත් අවුට් ගියත් අපිට ඒක දැන් ආයෙ එතන ඉඳන් අරගෙන එතන හදන්න පුළුවන්. ඒ වගේ අපිට ලේසි කරලා තියෙනවා. දැන් ඉස්සරහට මම තව එකක් කියන්න ඕනේ. දැන් AI කියලා තාක්ෂණේ ඇවිල්ලා තියෙනවා. AI එකකිනුත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම නම් කියන්නේ ඇත්තටම දැන් තියෙන මේක ඇත්තටම අලුත් අයට එන්න ලේසි. අර පරණ හදපු දේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඕකේ ඔය පරණ දේම තමයි මම නම් කියන්නේ අලුත් වෙලා දැන් ඇවිල්ලා තියෙන්නේ. පරණ කරපු දේම තමයි අලුත් කරලා තියෙන්නේ. දැන් අපි ඒ කියන්නේ ප්ලගින් එකක් ගත්තත් ඒක පරණ ඇනලොග් ප්ලගින් එක හැම තියෙනවා. ඒ ප්ලගින් එක තමයි අලුත් කරලා ඩිජිටල් විදිය දැන් අලුතින් VST එක ඇවිල්ලා තියෙන්නේ. මම කියන්නේ එහෙම තමයි ඉතින්. එතකොට ප්‍රොඩක්ෂන් පැත්තේ තියෙන්නේ. ඔව්. අපි කතා කරලා පස්සේ ලිරික්ස් පැත්ත. පස්සේ විශේෂත්වය තමයි. පස්සේ ක්ලාසික් ලියන්නත් පුළුවන්. රැප් ලියන්න සම්පූර්ණම ඕල්ට එකක් වෙනස්. මේ ට්‍රන්සිෂන් එක මේ චේන්ජස් ටික කොහොමද එකට දාන්නේ? ඌක වෙන්නේ ඇත්තටම මට අවශ්‍ය වෙලා තිබ්බේ R&B සිංගර් කෙනෙක් වෙන්න. නමුත් මම මුලින්ම ජොයින් වෙන බෑන්ඩ් එක ගැන අපේ මිලේනියම් බොයිස් එකේ අමිලලත් එක්ක සෙට් වෙද්දි එතන බෑන්ඩ් එකේ අවශ්‍යතාවය තිබ්බේ රැපර් කෙනෙක්. ඒකට මට රැප් කරන්න සිද්ධ වුණා. ඒක ඉතින් මම ස්ටඩි එකක් එක්ක පොඩ්ඩක් බැලුවා රයිමින් කොහොමද වෙන්නේ කොහොමද ඒක ලියන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම මම ඔල්රෙඩි ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඔය නිසදෙස් සින්දු ලිව්වා. රැප් එක ඉතින් මට අර වචන හපන්න සෙට් වුණා ඉතින් ඒක එහෙම තමයි. ප්‍රොඩියුසර් කෙනෙක්ට කියලා දේශෝ වචන පුච්චල ඉම්පෝර්ටන්ට්. වචන මානසික ඉම්පෝර්ට් වෙනවා. ඒ කියන්නේ වචන ඒ කියන්නේ
ඕක කතා විදිහට යන්නේ ඕක අපේ අය නම් කියන්නේ අකුරු ටික හරියට වැටෙන්න ඕන ට්‍රැක් එක. වචන ඒ කියන්නේ වචන තමයි මිනිස්සු අහන්නේ ඉස්සල්ලා. වචන මියුසික් එකට කලින් තමන් මොනවාද ඒ කියලා තියෙන්නේ අපේ මිනිස්සුන්ට වදින්නේ ඒකනේ. මිනිස්සුන්ට වැටෙන්නේ මොනවාද මේ කතාව කියලා තියෙන්නේ. වචන අනිවාර්යයෙන්ම හොඳටම තියෙන්න ඕනේ. මොනවාද මේ කතාව? මම කියන්නේ කතාවක් තියෙන්න ඕනේ සින්දුවක් ලියනකොට. මොකද්ද කතාව නිකන් ඔහේ යනවා එනවා කියලා හරියන්නේ නැහැ. මේ ඇඬුවා කියලා හරියන්නේ නැහැ. ඔයා නිසා ඇඬුවා කියලා හරියන්නේත් නැහැ. හරිද? ඒවනේ මං කියන්නේ. ඒවා කියන්න ඕනේ. මං කියන්නේ හරියට වචන ටික තියෙන්න ඕනේ. මොනවාද ආදර කතාවක් වුණත් කියනකොට ඒක හරියට වචන තියෙන්න ඕනේ. මොකක්ද ඒ කතාව තියෙන්න ඕනේ කියලා. ස්ටෝරි බේස් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. කොසිද පරි දෙනවානේ ඒක කෙනගේ ප්‍රස්පෙක්ටිව් එක වෙනස් හොඳ ඩිලිස් රයිටර් කෙනෙක් විදිහට ඔයා යමක් ලියලා දෙනවා ඉංග්‍රීසි කියනවා මට සෙට් නෑ අපි දෙනවා ඒ වගේ සිටුේෂන්ස් කොහොමද මැනේජ් කරන්නේ මොකද මට දැනෙන දේ සමහර බවට අයි ප්‍රොඩියුසර් නොදැනෙන්න පුළුවන් ඔව් ඩිලිස් රයිටර් කෙනෙක්ට ඒක තියෙන චැලෙන්ජ් එක හොඳ බෝහක් ඒක ඉතින් මෙහෙමයි සමහරුන්ට සෙට් වෙන්නේ නැහැ නේ. ඉතින් ඇත්තටම හැමෝටම කරන හැම එකම සෙට් වෙන්නේ නැහැ නේ. එක ප්‍රොඩියුසර්ස්ලා එක්ක කරලා හැබැයි මෙතෙක් කාලයකට කරපු කිසිම වැඩක් එහෙම වෙලා නැහැ දැනට. හැබැයි ක්‍රියේෂන් හදන්න වෙලා තියෙනවා. සමහර වචන මේක හරි නෑ අපි මෙතනට මේ වගේ වචනයක් දාමු එහෙම කියලා. සාමාන්‍ය අපි වැඩ කරද්දි දැන් භාෂාවල එක්ක වැඩ කරද්දි භාෂාව ගොඩක් වෙලාවට අපිත් එක්ක ළඟ ඉඳන් අපි ලියද්දි ඒක හදනවා. මල්ලි අපි මෙතනට මෙහෙම දාමුද මල්ලි මෙහෙම කරමු කියලා. අදිශය වුණත් මියුසික් කරද්දි අයියා කටින් ඇවිල්ලා සද්ද දාලා පෙන්නනවා මල්ලි මෙහෙම කරමු මෙහෙම කියලා. ඉතින් අපි දැන් ගොඩක් වෙලාවට අර ඉස්සර වගේ දැන් අර ලියලා පස්සේ ගිහිල්ලා දීලා මියුසික් හැදෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ අපි මෙහෙම ටීම් එකම එකට සෙට් වෙනවා. එතන තමයි ලියන්නේ. එතන මොන හරි අවුලක් තියෙනවා. එතනම හදා ගන්න. සාමාන්‍ය අර ලිරික්ස් එහෙම වැරදි කියන්නේ මොකද අපි ලස්සන ලියාගෙන ඉන්නේ නැහනේ. ඒකින්ද එතන ලියන ඉඳන් කට්ටි කතා වෙලා ටීම් එකම ටීම් වර්ක් එකක් විදිහට තමයි දැන් ගොඩක් වෙලාවට වැඩ වෙන්නේ. සාමාන්‍ය වෙද්දි ආටිස්ට්ුත් වෙනවා. ප්‍රොඩියුසර්ත් ඉන්නවා. අපි ඔක්කොම ඉඳගෙන එක ටේබල් එකේ වැඩ යන්නේ. ඔතන ඕකට ඇත්තටම දෙයක් කිව්වොත් එහෙනම් ඔතන මේ වෙන්නේ මේ ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ ඇත්තටම මමත්වය කියන එක ආව. ඒ කියන්නේ දැන් මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒක අර කියන්න අපි කියන ක්‍රමයකුත් තියෙනවා ඒක. ඒ කියන්නේ ඒක අර මිනිස්සයාගේ හිතරි දෙන්නේ නැති වෙන්න කියන්නත් ඕනේ. මෙන්න මෙතන මෙහෙම පොඩි එකක් අපි හදමුද? කමක් නැත්te ඔයාලට කැමතිද මේක කරන්න? ඒ කියන්නේ සමහර ක්‍රියා ඒක සෙට් වෙන්නේ නැත්නම් අපි ප්‍රොඩක්ට් එක නැබ් බලන්න හැම වෙලේම. ප්‍රොඩක්ට් එක හොඳ වෙන එක තමයි අපේ තියෙන මේක. එතකොට කලාකාරයෙක් එක අනිවාර්යෙන්ම හරි මට රිදෙනවා. ඒක දැන් අපි හදිස්සියෙන් කිව්ව මේක හරියන්නේ නැහැ. මේක වැඩක් නැහැ. මේක අපි කියන්නේ එහෙම නේ මේක අපි බලමු තා පොඩ්ඩක් මොන හරි කරලා බලමු මේක ඇතුලේ. අන්න ඒක තමයි අපි අපේ තියෙන්නේ. අපි ඒ කියන්නේ ටීම් වර්ක් එක ටීම් වැඩක ටීම් එකක් වැඩ කරනකොට එහෙම තමයි යන්න තියෙන්නේ. අතිශයම තමයි කියන්නේ සාමාන්‍යම. මල්ලි අපි මේකට තව චුට්ටක් බලමු try කරලා. මෙලඩි එකේ හරි එක්ක වචන පොඩ්ඩක් එහෙම කි. එතකොට අරයාගේ හිතරි දෙන්නෙත් නැහැ. ඔක්කොම සතුටින්. අදිශගේ හිස්ටරි එක අපි අරන් බැලුවොත් කැරේ කරන් බැලුවොත් එහෙනම් අපි දක්වනවා ටිකක් ඇස්දල් ටයිප් එකේ කරනවා කමර්ෂල් සෝන්ග්ස් කරනවා හිප් හොප් සෝන්ග්ස් කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා එතකොට රීෂ දෙන මේ ජොන එකක් සිලෙක්ට් කරගෙන ඉන්න සමහර ආර්ටිස්ට් එන්න පම කරන්න මේ වගේ සිම්පල් කරනවා මම ඉලෙක්ට්‍රොනික් මියුසික් මම හිප් හොප් මියුසික් මම රැප් ආර්ටිස්ට් කෙනෙක් එහෙම නැත්නම් මම ක්ලාසිකල් සිදර් මේ ටොප් ප්‍රොඩියුසර් කෙනෙක් වුණාම සමහරවිට දැන් ලක්කාවේ තියෙන මේකත් එක්ක දරුපය ඒකත් එක්ක අපිට එක ජෝන එකකට කරලා ඉන්න බෑ. ඔය ලංකාවේ අමාරුයි. සත්‍යදම ජෝන එකකට කරලා ඉන්න බැරි නිසා කරනවද නැත්නම් මේ හැම ජෝන එකකට තියෙන ආසාව. ඒ මේ අපේ මේ ලංකාවේ තියෙන මේකත් අනු මේ ඒකෙන්ද මම සාමාන්‍යම හිප් හොප් ප්‍රොඩියුසර් කෙනෙක්. මම ආස හිප් හොප් පැත්තට. එතකොට ඒ වුණාට මේ දැන් කියනවා වගේ අයියේ දැන් අපි මේ ලංකාවේ ජීවත් වෙන්න අපි කරන්නේ මේ මියුසික්නේ. මියුසික් කරනකොට අපිට හැමදේම මේ ලංකාව විතර කරන්න වෙනවා. ඒක එතකොට කමාර්ෂල් කරන්න වෙනවා මේ හැමදේම කරන්න වෙනවා. ඒ අතරේ තමයි අපි ආස දේ කරගෙන යන්න වෙන්නේ. ඒක අපේ ආස දේ කරන්න අපි අර ටික කරලා ඉන්න ඕනේ. ලංකාවේ අපිට ආස දේ කළා හරියන්නේ නැහැ. අපි කරන්න ඕනේ බලන කෙනාට ආස දේ. ඒකට මේක කාලයත් එක්ක වෙනස්. ඔව් කාලෙත් එක්ක වෙනස්. මම මේ ප්‍රශ්න වගේ අහන්න ඕන. ඒක ට්‍රෙන්ඩ්ස් එක. නේ? ට්‍රෙන්ඩ්ස් චේන්ජ් කරාශානෙක්. මේක ඉතාමතා කරන්න දෙයක් නැත්නම් මේක විචුරි වෙල දෙයක්. කියන්නේ ඒක නිකන් වෙන එකක්. ඒ කියන්නේ ඇත්තටම මගේ සාමාන්‍ය අපි පිළිපිතපො අද සඳත් වෙලා මනවා සුපරික් හැම කෙනාටම ඕන සදත් පෙර මේ කැපෝට මොන සනාවේ සනාගේ සීකෝ ඔයා හැදුවේ නැත්නම් ඒක වෙන්නේ දෙන්න අනිවාර්යෙන්. එතකොට මේ චේන්ජ් එක ගේන්න වා හිතාමත ඕනේ. මේ කාල සීමාව ඇත්තම අපිට ඒ වගේ සින්දුවක් එන්නේ නෑ. මේ තොර සල්ලි වාට ඒ වගේ සින්දුවක් කරන්න ඕන කියලා හිතෙන්න. ඒ සද්දේ ගේන්න ඒක
ඇත්තටම මම මුල දෙන්න ඕන ඉස්සලම සංකට සංක තමයි මෙලඩියක් ගෙනාව සංක තමයි එක ලිරික්ස් කරේ මෙලඩියක ගෙනාවයා එතකොට ඒකෙදි මට දැන්න සංකේ දාපු මෙලඩිය එකත් එක්ක මේක හරියන්න දැන් දැම්මේ කතාවක් වෙන 2000 වයිබ් එක කියලා හරිද 2000 එක නිරාජ්ලා එතකොට චින්තිලා කට්ටිය කරපු එක එතකොට ඔය අපි ඔය කාලේ දන්න අපි හැදීගෙනන්නේ අපි ඔය ඒ සත්‍ය තිබ්බ එක එතකොට ඒ පරණ සද්‍ය තමයි උතන්ට ගත්තේ ඇත්තම හරිද එතකොට ඒ දේ තමයි උතන වෙලාදී මේ කියන්නේ මට හිතුණා මම සංකත් එක්ක කතා කරනකොට මං කිව්වා මචං අපි මේ විදිහට කරලා බලමු. උතන මේක මේ විදිහ දෙයක් තමයි යන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ට ආස මේක කියන එක. ඒක ඇවිල්ලා මේ නිකන් ඇඟෙන් ආපු එකක්. ඒක ඉස්සරහ මෙලඩි එක ඇහුවට පස්සේ ආපු දෙයක් ඇත්තට. ඒකෝද ගොඩක් වෙලා කියනවා සදක් වෙලා මන්රම් වගේ තව සිවුදක්. ඔව්. ඒ වගේ රික්වෙස්ට් එන්න එනවා ඒ වගේ සඳක් වෙලා මනරම් වගේ හැබැයි ඉතින් සඳක් වෙලා මනරම් එකක් මම කියන්නේ ඉවරයි ඒක හැදිලා ඉවරයි ඒ සින්දුව ඉවරයි දැන් කියන්නේ දැන් කතා කරන කෙනා ඇවිල්ලා සඳක් වෙලා මනරම් එකට වඩා වෙන එකක් කරන්න පුළුවන් කෙනෙක් නේ දැන් රැප් කරන කෙනෙක් සඳක් වෙලා මනරම් කියලා සින්දුවක් කියලා හරියන්නේ නැහැ නේ ඒ වගේ ඒවා මට එනවා ඉතින් ඒ වගේ වට මං කියනවා මෙන්න මේ විදිහට කරන්න ඉස්සෙල් මම ඇත්තටම සින්දුවක් කරන්න කලින් ඒ කෙනාගේ මට මං කියන මොනහරි වාක්‍යයක සින්දුවක් එවන්න කියලා ෆස්ට් ඒ කියන්නේ අක්කරි කාගේරි ගමන්නේ සින්දුවක් එයා කොත්තන මොන රේන්ජ් එකේ දින්නේ ඒක බලන්න එපා ඉස්සල්ලාම අයියා දන්නවා ඒක ඒ රේන්ජ් එකට තමයි අපි හදන්න දැන් එයා ඇවිල්ලා R&B සිංගර් කෙනෙක් නම් අපි සඳක් වෙලා මනරම් කියලා හරියන්නේ නැහැ යාට දැන් ඔයාගේ ටීම් එක ඇතුළත ගොඩක් දකින්න දෙයක් තමයි මේ කොලැබරේෂන් අපිට පේන්නේ පසියනවා සිද්දුව ලියනවා පොස්ට් කරනවා සක්ට එනවා රෙඩි වෙනවා මේ කොලැබරේෂන් කියන ඉස්සර තිබුණ නෑනේ තව ලිරික්ස් රයිටර් තමයි සෝන් එකේ ගොක්ටිය ලියනවා යා බීනහපුණයි පස්සේ සිවර්ට ඊය කර දුන්නා සිද්දුව අපේන ඒ කරක් කියලා ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා මෙන්න යද්දාදෙම ට්‍රැක් එක කරන ස්ටුඩියෝ රෙකෝඩිස් දැන් තව කෙනෙක් සම්පූර්ණ වෙනස් සිපිච්ච තැන දැන් මේ එකතු වෙලා කොලැබරේට් කරන්න කිව්වේ ඇඩ්වාන්ටේජස් මොනවද ඕකට මං කියන්නම් අය කතාවේ ඇත්තටම ඒකෙදී දැන් අය හිතන්නක දැන් අය කියපුදේ ඔය දැන් ඔතනදී සිද්දුව ලියන එක්කන අර හින්දා ලියලෙවන. ඔතන කාලය පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. හරිද? අරයා ඒවට පස්සේ රෙකෝඩින් එකට යනවා අර මනුස්සයර තව කාලයක්. දැන් ඕක එකම තැනකින් ඔය ඔක්කොම ටික එකතු වෙලා කරනකොට අර එන ආටිස්ට් මාර මේකක් තියෙනවා. මම ඒක හොඳටම බැලුවා මේ ළඟදී සින්දුවක් කරා. එයා අපිට කියනවා ඕගලන් මේ විනාඩි පැය භාගයෙන් ඕගලන් මේ සින්දුව හදලා ඉවරයිලු. එයාට මාන සතුටුයි ඒකට. ඒ කියන්නේ සින්දුව ලියවිලා දැන් අපි හදිස්සේ මෙහෙමනි කරන්නේ සාම ඇඩ්වාන්ස් එකක් ගන්නවා සින්දුවක් හදන ඇඩ්වාන්ස් එකක් ගන්නවා සතියෙන් දෙකෙන් දෙන්න සින්දුව කියලා. අපි එහෙම නැහැ. කෙලින්ම අපි කට්ටියම එතන ටීම් එකේ ඉන්නවා. පසිය ඉන්නවනේ පසිය ඉන්නවා. එතනට ආවිල්ලා පසිය සින්දුව ලියනවා මෙලඩි එක කරනවා. මම අර පැත්තේ ඒ හදනකොට මම ට්‍රැක් එක හදනවා. ඒකේ තියෙන වාසිය කියන්නේ මෙයා ලියනකොට මට ඒකට හරියන එක කරන්න පුළුවන්. මම හදනකොට එයාට ඒකට හරියන එක වෙන්න පුළුවන්. එතකොට අර ආටිස්ට් සින්දු කියන කෙනාට මේක ඇතුලේ මම මොකද්ද කරන්න ඕනේ කියන එක එනවා. ඔව් අනිවාර්යෙන්ම එතකොට දැන් මේ එකට එකතු වෙලා ටීම් අප් වෙලා වැඩ කරන අමාරුද එහෙම අමාරුද තමයි අමාරු වෙච්ච කම්බලට සංකයියලා එහෙම මාර ෆුල් ෆ්‍රෙන්ඩ්ලි දැන් ඒ කියන්නේ සංකයි ඇත්තටම ලියන්නේ වෙන පැත්තකට කමර්ෂලි දෙයාලක් ඉද්දි අපිවත් පොඩ්ඩ අප්ඩේට් වෙනගන්නේ අපි ෂෙයා කරගන්න මල්ලි මේ මොනවද අපිට අලුත් වචන මොනවාරි තියෙනවද එහෙම අපි කතා බහ කරගෙන යන්න ඉතින් ඒක මගේ ගැන රැප් පැත්තට මම රැප් ඉන්ඩස්ට්‍රීකට කරන වැඩවලටත් මට සමහර විට එන වර්ඩ් එයාගෙන් එන ඔය වචන සමහර ඒවා එන මගේ වාග්මාලාවේ නැති ටිකක් එයාගෙන් මට හම්බෙනවා. ඉතින් අර ඒ වගේ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි අතර ෂෙයා කරගන්න දේවල් ගොඩක් තියෙනවා. සමහරලාට සංකල්ය සමහර පාට් ගහගෙන අරන් ඇවිල්ලා අදිශයට දුන්නාම එතනින් මෙයා ඒක නැගලා උපරිමයට යනවා. ඒ වගේ අපි කට්ටිය වැඩ කරද්දි ටීම් වර්ක් එකක් විදිහට ඒක ආතල් ඉතින් මම හිතන්නේ. ඒ කියන්නේ ඉස්සර තිබ්බේ නෑ ඒ ඉස්සර සාමාන්‍ය හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉස්සර සාමාන්‍ය සින්දු එහෙම ලියවිලා ඇද්දි ඒ පරණ සින්දු වල තියෙනවා ඇත්තටම දැන් අපි ඒක පිළිගන්න ඕනේ. දැන් තියෙනට වඩා ගුණාත්මක භාවයක් තියෙනවා ඒ සින්දුව තුලේ ලිරික්. ඒ කියන්නේ ලිරික්ස් පැත්තේ තියෙනවා. අපි දැන් තියෙන ඒවා නෑ කියලා කියන්නේ නෑ. නමුත් අපි කරන ඒවත් අපේ ඒක දැන් අපි මූඩ් වල ඉඳලා එන්නේ කන්නේ. අපි එතන වර්ක් එක සෙට්ලා එතනදී තමයි කරන්න. දැන් ගොඩක් වෙලාට ওই දවස්වල ලියුණු ගීත ගොඩක් වෙලාට සමහරට විරහවක ඉන්න මිනිස්සෙක් මොකක්hari නැත්තම් කාගේ හරි සමාජ අත්දැකීමක් අරගෙන යාළුවෙක්ගේ දෙයක් අරගෙන ඒ ෆීල් එක සමහරලාට මිස් වෙනවා අපේ වැඩ ඇතුලේ.
ඇද අපි ඉතින් උපරිමයක් ට්‍රයි කරන ගන්න නමුත් ගොඩක් කලාට ගැන්න සාමාන්‍ය පරණ සිින්දුවල් ඩිය පොඩ්ඩක් අලුත් ගොල් තේරණ ඇති අරස සිින්දුව ඇහෙනවා යනවයිද සර සිද්දුවත් පහක් පං දව් අපනකට පත්තර පනි නතම ඉන්න අතපත්තලි ඕල්ටන් සේවරිත් ඒ සියන ඒ සෝලන්කට යන්න පුුව බේද මීට ඔකු පහකට කල යහමස් ගතගත්තන හමට අරලටම ජීව පිටම ජයගන්න එක ඒවත් එක් අපි කීරදර නෑගර චේද ඒ ආඩිස්ටනෙක්ට පාඩුවන්නේ ආඩුවක් තිරන්නේ ඇත්තරම ඒ වගේ දෙයක් කෙනවා කියන්නේ දැහැබ මෙහම දෙයක්ත්තියෙන ඇතන දැන්ගන මේකත් එක්කතින් දැන් සිින්දු ඉස්සර සිින්දුදාන් එකයි දෙකයි එහෙමනි හරිම සිින්දුව හදල කාලයක් තිස්සේ මහන්සේලා ඒ සිින්දුව ඒක හරිම දේ තමයි දාන්නේ දැන්ගින් කට්ටික දැන් ටෙක්නෝජිකත් එක් ලේසි හිද දඩටග සිින්සු හදාදන එතකොට ලේසිලා තින් අනොතරයි ප්‍රශ්න වෙලා තින්නට ගොඩක් වෙලාවලද අර ඒගැන් ටෙක්නෝලජයකත් එක්ක යද්දී සාමාන්‍ය අර හොඳ වැඩක් ගැන හොඳ ටොබ්බඩුවක් කිවුත් ඒක එලියට ගන්න අමාරු සමල්ලාට අපි මොක තරගෙනන්නේ ගැන විවෘතා ආර්ථිකෙත් එක්ක මංගි දන්නේ මේ ඔක්කොම ඉන්ඩස්ට්‍රී වෙනස් වෙලා දන්න දැන් ඉස්සර තියෙන කනේ දැන් ඉස්තරනම් මහිතන්නේ නිකල් ලේලා මේම දෙන්න ආටිස්ට ලො යන්න සවරට මියසික් කරන්නෙත් ආටිස් කියීල සිං කරන්නෙත් ෆ්‍රී දැන් ගැන්න දැන් රටේ තියෙන තත්වේ ලෝක තියෙන තත්ත්ත කිහෙම කරන්න අමාරු ඇන්නේ සමල්ලට ගැන මම තනින් හිතලා තියෙනවා ඇත්තරම ඒ කාල මිනිස්සු මාර වහිබ්‍යයක් ඒ අපිට ටච් කරන්න බෑ මොකද ඊට වඩා ආර්ථික ප්‍රශ්න එක ඇතරමක දෙනම ආදල් ලැකින්දර තියන්නේ එකොල්ල ප්‍රශ්ටනය කියන එක එකොළන්ගේ මේ අපි සිින්දුවක් ලියන්නක අපි මියසිකක් කරන්නක අපි හිතතුල ප්‍රශ්න ගොඩත් තින මිසේ ප්‍රශ්න ල විතරද එමිසිලතින් ඒ සිින්දුවේ ප්‍රශ්න විතරයි මට හිතනා දැනට මැඩි තියෙනවා කිය තියෙනවා අපිට වෙලා වෙලා මදී අරිවාරය එහෙම ඔව නැත්ත නෑ ඇතරම ඉන්නවල් දැන්ටත් ෆිල්ඩකින්නවා ගැන දැනුත්තින්න හොඳට ලියන මේ සංගිතයිලත්තුන් අනිවාරෙන් බව ව්‍යාසසින්දු ලියපු ලියපොතිය ඉන්න දැනටත් ඉන්න නමුත් මහිතන්න මේ තියෙන තරගෙත් එක් කලා ඒ වගේට ඉඩ නෑනේ ඇතරම් කමර්ශලි වෙලා තියෙන්නේ දැන් එකන් ඉන්ඩස්්‍රි දැන් හිපොප් වුනත් අපේ රැප් මියසික් වුනත් අපි අන්ඩගවන් මියසික් කන්න අසුනවාට ඇත්තරම ලංකා අන්ඩගවන් මියසික් කියන්නේ අන්ඩගවන් හිපොප් කරගන්න දියක් නෑ කියන ඇත්තම කතාව එහෙම අන්ඩගවන් USA වලවාගේ ඉන්න රියල් ගෑන්ස්ට රියල් සිගින් එක ඉන්න මිනිස්සු නෑන එගොල්ල වෙල්ලා වෙපන් සේල් කරන ඩ්‍රක්ස් ටීල් කරන ඒ වගේ ගොඩක් රැපස් ලයිගෙන් ඉන්ටරේශන් ලකින් නමුත් ලංකාවේ ඉන්න අන්ඩගවන් රැප් කනටත් ඒම නෑගෙන අපි ඇක්ට එකට කරාට ඇත්තම ලයිෆ් එක අපේම නෙමේ එක ඇත්ත කතාව ඉදි අර ඉන්ඩස්ට්‍රියල් බලද්දී ඒකත් එක් අපිට ඒකයි සංසන්ධනය කරගන්න බැරි හිපොප්පුනත් මොනාවනත් මියසික් දැන් මේ පහුගේ අවුතු ගාන තුළ මේ යනස්සච්ච චේන්ජිකත් එක්ක පාරට ගොඩා පෝකන් සකිරසියනවා කවතුල ඔකොල්ල ගොඩක් දවල් කරලක්සා ලක්කායන හිට පිතර තියෙනවා ඉතලා තියෙනවා ලංකාවෙන් එලියට යනවා කියන්න පොඩ්ඩක් අපි ඒ කියන්නේ ඉස්සල අපි ලංකාව පනිකර ලංකාව දැන් ලංකාවේ අප අය කිව්වට මම හිට් කියල කිව්වට හයකවන ම හිට ප්‍රඩියස කෙනෙක් කියල කිව්වට මාව එහෙම අඳුරන්න ඇයි අහම අදුර නැත්තම කතා කරන්න පම හරිද මාවන්තුරන්නේ මාව කවුද කියලා ලංකාවේ මාව දන්න මේ කොළඹයි නුවරයි වෙන්නපු සිින්දුටික දන්නවා සිින්දු දන්නවා සිින්දුව දන්න කවුද කියලා දන්නවා මොකද සිින්දුව කියලා එතකොටයි අපි ඉස්සල්ල අපි කරන්න ඕනේ මේක ලංකාවෙන් එලියට යවන්න කලින් අපි පොඩ්ඩක් අපේ නම අතා පිස්සලා දෙන්න බ්‍රෑන්් හද සර බ්‍රෑන්් එක හදලා ඊට පස තම පිටර කෙනෙක් එක්ක වැඩ කරන්න ලැස්ති අපි සංකත් ඉන්ටර්වක අනිවා සංස්කත්ව කතාවත්රයි අපි අපේ නිර්මාණය කතා කරන්න ඔව් මම දකිල දෙයක් තමයි ගැ අපේ ඉන්න ලක්ක විශේෂයම පඩියස වැඩ කරම ඒ කාල්සීමකද බහුග අවුද් දෙක ඇතු අස්ස නිර්මාණකොට අපේර තියෙන අලුත් සෝන්ස් ඉත් සෝන්ස් ඇක හැබැයි ඇහුත් කවත් සිදර කිය තන්න නන් අවද පඩියසගිය දරන ඒතුම තමන්ග බ්‍රෑඩික් කිරීමේ අවශ්‍යතාවයක් නැද ඔපචුන්ටිකක් නැද්ද කියන එක ගැටටුවක් තිය එතකොට එතරජට දෙන ප්‍රශ්නයක් තමද පසි එත්තරම බ්‍රෑන්් මනජෙක්ෙක් සිටේ හැකියාව කියරන්න කවන ටොප් ආටිස්ට මනේජ් කරන මැනජමෙක් චොක්කා කියන වසී ඒක කොච්චර අමාරු දේකන්ද අරුතෙන් ඉන්ටස්ට්‍රී කරන කෙනෙක්ව මනේජ් කරන එක වගේ නෙමේ ටොප් ආටිස් කෙනෙක්ව මනේජ් කරනවා කිය ඒ දෙවල් එකේ
කොහොම දවා මැනේජ් කරන්නේ පොඩි අපි එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගමු. මනිස්කාන්න කියන්නේති මෙම ඇත්තර මම කෝඩ්නේට් කරනට ඉතරයි දැන්ඩගන්න කලින් ඒ විදිහට වැඩ කරා පාචි රිකෝඩ්ස එක ඇත්තම අදීසය තමයි මා වෙතන වකන් දැම්මේ දවුරුදු පහක් පහකට වාජයකා වැඩ කරන අපි බයිසුසක්සි දැනට ඉතින් අර මනිස්කාන් ගැන්න අපිට දැන්ව ටුවර්සේම තිබ්බම අපිට ගැන කෝඩ්නේට් පාට්ටක තම ඇත්තර මට කරන්න තින්නේ ඇත්තරම දෙපිරිසක් අතර දුරත් වෙනස්සින්ද සමල්ලට ෂෝස් එලිය තිබොත් දුර තිබොත්තේම ඇත්තරම කෝඩ්නේට් කරලා හරියට කරගන්න එක ලොකු ප්‍රශ්නනමකොද භාෂය වුනත් ලීප් සිං කරන කෙනෙක් එයාට සමරලාට එවනවා බෑ එකන ඒ දැම් මේ ළඟදි තිබ්බා වැඩක් එලියේ ඒ බෑන්ඩක ලිස්ටක් වන මෙන්න මේ සිින්දු ටික තමයි සිං කරන්න ඕනික නමුත් හයිපිච් සිංකල්ලායි ලෝරෙන්ජෝල් දෙද්දී භාෂයක ඔයිසෙම්ගොල් සිින්දු දොලහක් වගේ සිං කරන්නවා එලිට කියම්ද ඒ වගේ දේවල් මැනේජ් කරගන්න යම් පොඩිපොඩි ගැල්ලනවා ලොමුත් ඉතින් ඔක්කොම සෝට් තමයි සම කිය ඇතනම දකිත්නේ සහ මම ඇප්‍රෂේට් කරන්නේ සබුඩ් රැපා කියල ෆලුවන්සේ තත්තියන රැප්පර් අපි දකින්න පසි තමගේ ඕන් නිර්මාණ කැන්ටිනිවස්ට එඩියට දාර දරලාගේ ගොඩක් වෙලාවට අපි එලියට වැඩ කරන එක තමයි දිකලියන එක සවරලාට හොඳ වැඩත්තිින් එලියට ගන්න පිට කරගන්න වෙලාවක්නෑ සමල්ලාට රැත්තන් එක්කෝ අපිට කරන්න වැඩේ හොඳ එකක් කාවත් අප එක එලියට දීල ඉවරයි සමල්ල ඔල්රෙඩි ඇබයි දැන්නම් අදිශයමට ඇල්බම්මයක් කතාගෙන නවා එක වැඩි කරගෙන යනවා නමුත් ගොඩක් කලාට එලියට කරන්න ගන්න අපි ගොඩක් කලාට එක්ස්පෙරිමෙන්ටල් මියසික් කරනවා ගැන්නේ අදිශයය මමයි අපි දෙදස් දහටේ ලංකායි ෆස්ට් ට්‍රැක් එක හදනවට ෆීමල් රැප් පාටිස් පීච කරන කුරුමානන් කියලා ඒවගේ අපි ගොඩක් කලාට එක්ස්පෙරිමෙන්ට් තමයි කරේ දැන් දැන්ට ඇෆ්‍රෝ අපි හදාගෙනනවා ලංකාවර පොඩ්ඩක් ඒ ජෝනස් අලුත් ඒවා සමරලාට දැන් වැඩ කරන එකක් නෑ ඉස්සරට වැඩ කරයි ඒට කිය මැතිරනට මංහිතන්න අදේශ ලක්පාය ගොඩා ටොප් ලෙවල් ප්‍රඩියසස් තගේ වැඩත් කරනවා කලපරේෂන් ඕකරන්න ඕනේ අනිහාර එතකොට ඒ මහරහාංශ ඔයාගේ මේල් ටාගට්ම මියසික් කරන ටාග මගරෙන්න මම ඉතින් මියසික්නි කරන්නේ එතකොට එකන්නේ මම ඇතරම ආසාාවෙන් කරන්න එකන්නේ ප්‍රඩිස් කන්න ඇත්ත එකත් අඩ කරනවා එකන්නේ ඒක මගේ ඒකන් මගේ පැත්තත් මම කරගෙන යනවා හැබ ඇත්තර මර පසිය කියන වගේ මගේ දෙයක් දාගන්න වෙලා කම්පෙන් නෑ මට තියනම වැඩ රාජ කාරිත් එක්ක ගැන්නේ එතනති ගොඩක් මගේ ටාගට් එකට යන එක ගොඩක් පස්සට යනවා හැබැයි යනවා ගමන කොහොම යනාව ගොඩක් කලාර්දන අදිසැලර එන්නේ රශ්නනවා ඉගන්නේ කමර්ශලි වැඩ ලිය වැඩ අපේ වැඩ යාලොන් වැඩ ඔක්කම ඇත්තරම අපිට ෆේෂ වෙන්න අදීසයි සංකයියාවත් මචංවර කමර්ශල් එක බැලුවද කෝල්සනවා කමර්ශල් එක්ක වැඩ කරද්දී ඒක වෙන සබ්ජෙට්ටයක් එතන එකලොන්ට කලයින්ට ඉල්ලන ලාහට බයින් ගන ලවර හෝන සනික යවන්නවන් ඒ ප්‍රශ්නත් එක් ඉතින් ගොඩක් කලාට මියසික්ටක් සැදරවා අදිස රිලිස් කරගන්න තම රිලිස් කරන තම රිලිස් කරන මත් ඇල්බමයක් අදන මෙයාගිත් ඇල්බමයක් කරගෙනවා අපි දෙන්න අනිවාරයම දෙනවා ඉතින් අපි දෙන්න රෝක දාගන්න වෙල් එක ටයිම් එක නැතික ඇතරෝක සංකගෙත්ත එකක් කෙනවා ශක්ස් ගොඩත් තියෙන යන භාෂයයට වාචයගේ යනවා පීච කරා ඇතවට ශාන් පුතාශයෙන්සින් ඒත් ෆ්‍රයිඩේ ට්‍රැක් එක මමලි වස් මේ ශෙන්නයගේ වස් එක ශාන්‍යයාගේ වසක ලිව්වා ඒකෙත් මියසික් කර අදිස එකත් එන්න තියෙන ඒකත් හොඳ සිින්දුවක් අපි නැන්න ගොඩක්දව කතා කරන්න මන්දයක් කැමති ඉසිස්පත් කරත්තේ කොදබනි පලහින්න ගොඩක් අයිරි පැනා මේ මියසික් ඉල්ඩස්ට්‍රේටටික සාලින් ඇත්ත යෙත්සික් කරන දෙසුන්ට අදි නෑ බො මම ජීවත්තේ නේත් මේ මේක කරලා හදියන් නෑ මහද අත්‍යාපනයක් කරගන්න දෙමපියොත් තින පුතිව ලැප්ටොප් පේදි කරන්න දිය රබ්බික හර මැ කර දෙපා ඊට මහරිකන ඇතන් යොත්තෙන්ට බැරි දේ බට පිටාවන්න කියන ශේෂයෙන්න්න යන් ඒජ්ජෆින්න අයට ඒමදේශ මියසික් කරන ජීවත්වන්න පුරොත් පසිවට කියන්න හුරුත් දම අනිවාරයකොත් උත්තරයක් ීම ඇත්තර මියසික් කල ජීවත්වෙන්න පුළුවන් මමනන් කියන්නේ හරිද මොකද මම මංගැනකුවත් ම මෙ ජොබ්බැක් කරන්න මෙතර මියසික් විතර කරන්න මගේ ජීවිත මියසික් විතර හැබැයි ඒකවනින් කැප වෙන්න ඕනේ මංකැන මියසික් විතරන්න මේ තමන් කරන දේතියෙන්නේ තමන් කරන දේවෙන කැපවුණො එකන්නේ මටත් ඔය වගේ හොතා අය කියනවකි අපේ අම්මයි තාත්තයි මාව ගෙතරින් එලියට දාරති න මියසික් මියසික් කරන
හරිද ගෙතරින් එඩිදාට ගත්තර මඇත්ත කතාව කියන්නේ ගැන මියසික් හරියන්න නෑ පුතේවා අප තාතරොල්ලදී මම එයා එකකවන්ස් කරන කෙනෙක් ම එකකවන්ටන් කෙනෙක් මට ඒකනේ මට ඒක හරියන්න අන්තිමේති මම කරපු දේට ඒගැන අපි මහන්සි වුණොත් අපිට ඒ තැනට එන්න පුළුවන් ඒ තැනට අවුත් ඒ තැනේති දෙමවියුත් අපිට කැමතියන මොකක්ද මේ කරන්න පුතා කරන්නද හරි කියන ඒ කියන්නේ මමනන් කියන අලුතෙන්ගෙන්ඩින්නයට නවත්තන්න එප මියසික් කල හම්බ ගන්න පුළුවන් මම කියන්න හැබැයි නිර්මාණ කරලා තියාගනින්ට එපා එලියට දාන්න තියෙන් මොකක්ද හද දැන් කොච්චර දේවතින දැන් සිින්දු කියන්න පෝන්න නිර්මාණ කෙලිටද දැන් ගොච්චරද ලංකායි මාර දේවල් වෙලා තිව දැන් ඩීජය කරන අයටත් මාර තැන් තියෙනවා හරි එතකොට අපිට පුළුවන් ඒ වගේ දෙයක් කරි කල්ලා එකන් දැන් සල්ලිහන් ස්පෝටිෆයි අයිටන්ස් කියන්නේ සල්ලාම අලු තිබෙන ඉස්සර තිබෙන ්‍රීම්ස් පලටෆෝම්සේම දිසබෙන තිබෙන දැන් ඒව තියනවා දැන් ඇවිල්ල තියෙන දැන් පුළුවන් ඒ වගේ දේවල් කරලා තමන් ගෙතරන්න වෙලාවි මංකෙන ඉගෙන ගණ්ඩ ගෙන ගන්න ගැත් කරන්න ඕනි මේකත් ඉගෙන ගැනීමත් තමයි ති මම කියන්න මිසික් කරනවා කියන්නේ මේකින් ඇත්තනෝ දෙමපියන්ට කියන්නේ ඒක එම වැරදක්න මිසික් කරන එකෙන් හම්ප කරන්න මාඩිත සල්ලිවන්ට පුළුව එක හරියට උනන්ද වෙලා කරන්න ඕන අදච දිහට අපිස් කන චුට්ට කතා කරනවා විශේෂනයම දැම දන්නවා ෆස් රිය කරන්න මේපි අපට කිවබේස් කියනවා අයට කියනවා සින පොඩක් කියඩ අපිය සලදකි ගොඩක් අරී දෙල පුලාන්න්නේ අත්තනවා පාවිච්චි කරන්න ඕන ඩියඩේ එක කිනන එක මත තියෙන ඒක අපි පොටි දෙනුද ඉත් මේක කෙනෙක් දියට වාටක ටෙස්ටිෆයි කරන්න පුළුවන් වාගේ ආන්සක පොසු ඕක මෙහෙමයි හරිද ඩ එක පාච්චි කරනවා කියන්නේ තමන්ට ඩ ගොඩක් තියන හරිද එතකොට අය කිව්වාගේ එබටන් එතකොට කිවබේස් එල් ස්ටඩියෝ ගොඩක් එව තියෙනවා එතකොට අපිට දැන් වැඩක් කරගෙන මනං ඇත්තට මට මම පොඩිකාලින්දර මමද මට සෙට්ටුනේ එල් ස්ටඩියෝ එතකොට මම ඉස්සල්ලා මිගෙන ගණ්ඩික ඇත මතක්කන නිසල්ලයික නිසා ගංගොඩගේ ෝඩියෝ ලැබ් ස්ටඩිය එකට නිසල් අය ගාවට ගයාට පස්සේ නිසල් අයිය උගන්නන්නේ කිව්බේස් එක මික්සින් මාස්ටරින්ගෙන මට ගන්න කිව්බේස් එතකොට මට මංකවා අයි මම ඉගෙන ගන්නේ මම දන්න එල් ස්ටඩියෝ තකොට අය මට කිව මෙහෙම දෙයක් මල්ලි එක සොෆ්ටය එකත් දැනගන්න ඒකෙන් ඔය හැමතීම කරන්න පුළුවන්ගේ 10ක රිංගන් ඩෝන් නෑ කියලා එතමම කියන්නේ ඒ කියන්නේ හැම එකේම සද්ද එක තමන්ගේ කනතම මෙ ප්‍රධාන වශයෙන් තියෙන්න්න සොෆ්ටයක මේකයි තම කියන්නේ තමන්ගේ කන හරිට තිප්පන ඒදේ හදාගන්න පුළුවන් පසි පසිය දැ හමත් අපට රේම ෆැෂන ස්ටා බොඩ් චිල්වයික හොදත් ඒකනය ඉස්සර දරම එකමද නැත්තල් යා හදාගත් ඕසයික නෑ මම ඉස්සර ඉඳගෙන ඒගන්නේ ඕලවල් කරන කාලන්නො මම හෙන බැගියදල අප අම්ම බයිනෝ ඒ සම තාත්තක බැලුම්හල තියනවා මේ කොටුව ගිල්ලා ගාමනී කියලා ශොප්පයක්ත්ති නොවල් මාකට්ටගේ කොන එක තමයි පොඩ හිපොප් විදිර අඳන්න පුළුවන් ඇඳුම් තිබේ දවරම ස්කුල්සි කොල්හවසරය වගේ ගිල්ල කැප්පයක් ගන්නවා මේ නිවීර රුපියල් 2500ක් දීලා තාත්තකින් ෆුල් බැනු ගුට්ටි නැතිට ගීතරයි ඒවගේම ඒ කාලින මොකද අපේ අයියලා අපේ බහප්පල පොඩ්ඩක් එකොල ෆැෂන් කර එකොල්ලොම් ෆලෝගරන තයි මංවා ඇත්තනම් හැබැ අද මං ගොලන්ට අඩි ෆැෂන් කර නමුත් එයාලා තමයි ඉතින් පෙන්වේ හිපොප්පේම ඒගන්නේ ඇත්තරම හිපොප් කියලා මේ ඇවිල්ල කල්සයකක්නේ බොප් කියන්නේ රැප් එක ඇතුළි තියෙන එක හිපොප් එක ඇත්තරම රැප් කරන්න මොන්න කොප් කියන එක මේ ස්වැග් එක ඇවිල්ලා එක වෙන දෙයක් ඉති එක නයිසයන ඒ කල්සය ඇතුළේ ඒක මාරාතල්ලය ඒක ඉතිම කරගෙන යන ෆොලොක්ස් බුට් ඒ ලස්සනයිනේ යස්ස ඉතින් ගොඩක් දේවල් අපි කතා කර මං කැමති අපේ ඔඩියන්ස එකට කියන්න ගැන්සරට පාදන්න තින තැඩ මොනාද අපිට බලාපොරොත්තුවෙන්ට පුළුව ඉත් මේක වගේම ඇල්බම් එකත් වෙනවා එක නොක් චුට්ට කතා කර ඇල්බම් එක සින්දු වගයක් වෙනමෙනවා අයිටසේ අපේ විනෝෂ් යුකි නාරත්න එක්ක කලබරේට් කල්ලා එකත් ඒ දෙන්නගේ ෆස්ට් එකන්නේ ප්‍රඩියසස්ලා දෙන්න කල කරන ට්‍රැක් එකක් ඒක මයි භාචයය ෆීච කරන්නේ ඒක මේ ඒ කියනවා ඇතකොට ශාන් ශෙන්ඩන්ගේ වැඩේ නවා නෙත් එක අලුත්ම එක්ස්පෙරිමෙන්ටල් මියසික් ඔයක් කරගෙන නවා භාචයට වෙනම රහකට අදීසය එවහම අලුත්ම දේවල් දෙයක් වේ කියන්නේ ඉන්ඩස්ට්‍රියගේ සමරට වෙනස් වෙන
තැන් වෙයි ඒ සින්දු සංගජයම එසි ලික්ස් කරලා තියෙන අනිවාර්යෙන් ඔඩියන්ස් එකේ ගොඩක් ආසාවෙන් බලාපොරොත්තු වෙන ඇති ඒක බලන්න. ඉතින් ගොඩක් ස්තුතියි. හැබැයි මම කැමති යන්න කලින් අදීශ බීට්ස් අද එදා අදීශ එදා පසිය අද පසි මේ බ්‍රෑන්ඩ්ස් හැදුන්නේ නිකන් නෙමෙයි. මේ පිටපස්සේ ගොඩක් උදව් කරපු මිනිස්සු ඇති. ඒ කට්ටිය චුට්ටක් මතක් කරගන්න. ඇත්තටම මගේ අම්මට තාත්තට මම ඉස්සෙල්ලාම කියන මේ උදව් කරා මට මගේ අම්මා තමයි ගොඩක් මට මේ හෙල්ප් එක දුන්නේ මියුසික් පැත්තට යන්න. ඊට පස්සේ මට ඇත්තටම මම ගෙදර කරගෙන ඉන්නවා මම නිසල් අයියා සෙට් වුණා. නිසල් අයියා ඉන්නවා එතන. ඊට පස්සේ ඇත්තටම අමිල අයියා ඉන්නවා මේ ABC එකේ. අමිල අයියා ඊට පස්සේ නම් වශයෙන් කියන්න ගොත් ගොඩාක් ඉන්නවා බාජි අයියා. එතකොට සංක ගැන කියන්න ඕනේ සංක ඉන්නවා. ඇත්තටම කිව්වොත් පසියා ඔක්කොම සෙට් එක ඉතින් කට්ටියම උදව් කරා. මෙයා මං හිතන්නේ අපි දෙන්නගේ අර පටන් ගැම්මේ ඉඳන් අපි එකට හිටියේ මෙයා කියන්න උන්ට ඔක්කොම කිව්වා අපේ ඩඩා පොඩ්ඩක් මුලින්ම කොහොමද මියුසික් කොල්ල නෝ chance දීලා තිබ්බේ. යා මාව try කරේ ජපාන් යවන්න 2015 මම යාට ගිහිල්ලා කිව්වා තාත්තා අම්බ ගහේ දෙල්ල හැදෙන්න අම්බ ගහේ හැදෙන්නේ අම්බ ඔයා මේක බට් කරලා හදන්න නම් විකෘති ගහක් ඇදේ. ඒකින්ද ප්ලීස් එදැන් පස්සේ තාත්තත් ෆුල් සපෝට් එක අම්ම නම්මට උපරිම සහයෝගය දුන්න. දැන් අදටත් ඉතින් ඇත්තටම මම ජීවත් වෙන්නේ මියුසික් වලින් තමයි. ඉතින් ගොඩක් ස්තුතියි. මම හිතන්නේ ගොඩක් ලස්සන දේවල් කතා කරා. ඇතුලේ තියෙන බොක්කේ තියෙන දේවල් අලුත් නිර්මාණ ගොඩක් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කාර්ය වැය කරගෙන එතනට වඩා ගොඩක් ස්තුතියි. පස්සේ යන්න කලින් රැප් එකක් නම් කියන්න ඕන. ඒ වගේම සීසන් 2 එකේදී ඊට වඩා ගොඩක් තව ඉස්සරහ නිර්මාණات එක්ක ලස්සන දේවල් ගොඩක් කතා කරන්න අනිවාර්යයෙන් අදිශ පස්සේ thank you very much. අනිවාර්යයෙන්මයි thank you අපිට ගැහුවට. ඒකෙම අනිවාර්යෙන් ඉස්සරහට ලස්සනට මේක කරන් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකෙම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් මේක ඇත්තටම. Thank you very much. බොන්නේ මන් නීට් ඕනේ නෑ මට සැන්ඩි ඉස්සර තිබ්බේ නුවර දැන් කඩවතත් කැන්ඩි අඳිනවා ස්වැග් එකට පහට මං ජැන්ඩි නැටුව මං මැන්ඩියට පිරිලා දැන් බණ්ඩි ගරු නාම නෑ නම ඉස්සරහට නෑ පණ්ඩිත් ස්ටෝරි of music talk with සංගීත් මල් සරා මේකේ මං හොරා ගන්නවා මං හිත් රියල් මං හැමදාම දැම්මේ නෑ කින්ඩි ලිල් වෙයින් අහන්නේ අපිටත් පයින්නවා චේන් චේ මයික් 1 2 පොඩ්ඩක් වැඩි කරන්න ගේයින් මම මගේ ගේමේ මම තමා මේකේ මේන් වැටුණු තැන් හොඳ වුණා හිතට හැබැයි පේන් Thank you very much. ජය වේවා.